කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මගේ හවස් වරුව ගත වුණේ කොහොමද කියලා බලන්න දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මට අද පුඩින් එකක් හදන්න හිතුණා. ඉතින් කඩේට ගියා අවශ්‍ය කරන බඩු ටිකක් අරන් එන්න. නංගිත් එක්ක තමයි ගියේ. ඒ ගිහිල්ලා ඇවිල්ලා මුලින්ම පුඩින් එකට අවශ්‍ය පොල් කිරි ටික ලෑස්ති කරගන්න තමයි මේ හදන්නේ. මම අද මේ පුඩිම හදන්නේ පොල් කිරි වලින්. ඔයාලට ඕනම දෙයකින් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනක් ගන්න පුළුවන්. මම හදන්නේ පොල් කිරි වලින්. පොල් කිරි ටික මිරිකගෙන ඊට පස්සේ මම මේ බිත්තර ටික කඩා ගන්න තමයි හදන්නේ. මම නම් බිත්තර 5ක් විතර ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. බිත්තර ටික මම එකින් එක වෙන බෝල් එකකට දාගෙන ලොකු බෝල් එකට දාගන්නවා. මොකද බිත්තර සමහර ඒවා නරක් වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මම මෙහෙම කරන්නේ. ඊට පස්සේ හොඳට ගහගන්නවා. බිත්තර ටික හොඳින් ගහගෙන දැන් මම මේ හදන්නේ කැරමල් එක හදාගන්න. සීනි හැඳි 2-3ක් දාලා හොඳට කැරමල් කරගන්න ඕන. සීනි ටික කැරමල් වුණාම අපි ඒක බෝල් එකකට දාගන්නවා. බෝල් එකකට දාගෙන ඒක හොඳට නිවෙනකන් තියෙන්න ඕන. ඔයාලා පොල් කිරි එකත් මේකටම එකතු කරගන්න. පොල් කිරි ටික එකතු කරගන්නකොට හැන්දෙන් පොඩ්ඩක් මිශ්‍ර කරලා එකතු කරගන්න. මොකද මට ඒක අමතක වුණා. පස්සේ තමයි මට මතක් වුණේ. නැත්තම් කැටි කැටි ගහන්න ඉඩ තියෙනවා. මම අද මේක රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්න යන්නේ.
මේක විනාඩි 30ක් විතර හොඳින් හිමාලයෙන් තඹ ගන්න ඕන. ඒක හොඳින් තැම්බෙන්න දීලා මම මේ දැන් හදන්නේ භාජන ටික හොදගන්න. මොකද මට කුස්සියේ වැඩක් කරාම ඒ වෙලාවෙම ඒවා හොඳට හොදලා පිරිසිදු කරලා ගොඩක් වෙලාවට මම ආසයි කෑම ಜಾති හදන්න. හවසට තමයි ඉතින් හදන්නේ. භාජන ටිකත් පිරිසිදු කරලා ඊට පස්සේ මම සිංක් එක හොඳින් හොද ගන්නවා. මොන වැඩේ කරත් උදේට ඉව්වත් දවල්ට ඉව්වත් හවසට ඉව්වත් මම සිංක් එක හැමතිස්සෙම හොදනවා. මොකද එතන තමයි පිරිසිදුටම තියෙන්න ඕන තැන. සිංක් එකත් පිරිසිදු කරලා කුස්සියත් පිහදාලා ඔන්න දැන් මං හදන්නේ මම හදපු පුඩින් එක කොහොමද කියලා බලන්න. ඇත්තටම හොඳට ඇවිල්ලා තිබ්බා. මම හිතුවේ නෑ මෙච්චර හොඳට ඒවි කියලා. රසම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් මේ තමයි මම රුපියල් 2495ට ගත්ත කුක්වෙයා සෙට් එක. ඇත්තටම මම මේක අරගෙන දැන් ගොඩක් කාලයක් වෙනවා. ඒ වුණාට පාවිච්චි කරන්න ගත්තේ නෑ. මොකද මගේ ළඟ හට්ටි සෙට් එකක් තිබුණා. ඒ නිසා දෙකක් ඕනේ නැති හින්දා ටික කාලයක් ගියා මට මේක පාවිච්චියට ගන්න. දැන් කාලේ හරි කියලා මට හිතුන හින්දා මම මේක ගත්තා. මම හරි ආසයි මේ වගේ හට්ටි සෙට් පාවිච්චි කරන්න. බොහොම පරිස්සමට තමයි මම මේවා යූස් කරන්නේ. මැටි හට්ටි තමයි ගොඩක් දුරට මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ ඔයාලට බලන්න ආස නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් නැවතත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.